අද අපි කතා කරන්න යන්නේ අපේ e-commerce web application එකේ home page එක ගැන. ඒ කියන්නේ සාමාන්‍ය user කෙනෙක් log වුණ ගමන් දකින්නේ home page එක. ඒ කියන්නේ log වෙන්න සාමාන්‍ය product එකක් purchase කරොත් විතරනේ log වෙන්න ඕනේ. user කෙනෙක්ට normal ගිහිල්ලා බලන්න පුළුවන් home page එක ගැන. අපි කලින් videos වල නම් කතා කරේ sign in එක, sign out එක, sign up එක, ඒ වගේම remember me, forgot password model එක කොහොමද වැඩ කරන්නේ, sign in sign up වල designs කොහොමද, ඒ දේවල්. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ home page එකේ design එක ගැන විතරයි. back end එක ගැන වෙන වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් home design එක පෙන්නන්නම්. මම මේකටත් use කරලා තියෙන්නේ HTML, CSS, Bootstrap, JavaScript තමයි. විශේෂයෙන් Bootstrap තමයි use කරලා දෙන්නේ. මොකද අපිට ලේසි Bootstrap එක වැඩ කරන් යන එක. මෙතනදී අපේ design එක ගැන කිව්වොත් home page එකේ අපි මුලින්ම අපේ header එක වගේ හදන් තියෙන්නේ. මෙතන අපේ පේනවා අපි කලින් log වුණානේ, අපි sign in sign up process වුණානේ. sign in sign up වුණායින් පස්සේ අපේ මෙතන පෙන්නනවා user ගේ නම. hi කියලා user ගේ first name එක පෙන්නනවා. ඊට පස්සේ අපිට කැමති නම් මෙතන sign out වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ help and contact panel එක තියෙන මෙතන. වම් අත පැත්තේ ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා sell කරන items. ඒ වගේම අපි මෙතනදී drop down එකක් දාලා තියෙනවා. මේ drop down එකේ තියෙනවා user ගේ profile එක. ඒ කියන්නේ user log වෙලා ඉන්නවනම් user ගේ profile එක, නැත්නම් userට අලුතෙන් log වෙලා profile එක edit කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා user sell කරපු items. ඒ කියන්නේ මේක sellers ලට වගේම buyers ලටත් හදපු e-commerce web application එකක්. ඒක නිසා seller කෙනෙක් ඇවිල්ලා product එකක් sell කරනවා නම් ඒ seller ගේ products එහෙම view කරන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ my products කියලා තියෙනවා. ඒ කියන්නේ sellerට product එකක් විකුණන්න add කරන්න ඕන නම් මෙතනදී ඒක පෙන්නනවා. ඊට පස්සේ watch list. ඒ කියන්නේ මෙයා buy කරන්න ආව නම් මොනවා හරි එයාට buy කරන්න බලපු watch list එක පෙන්නනවා. ඒ වගේම purchase කරපු history. ඒ කියන්නේ buy කරපු products මොනවාද, ඒ products වල මොනවාද purchase කරන්න ඉන්නේ, ඒ දේවල්. ඒ වගේම message කරන්න පුළුවන් admin ට. ඊට පස්සේ contact කරගන්න පුළුවන් admin ව මේකෙන්. මේ විදිහට drop down එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ category එක මෙතන category දෙකක් විදිහට වෙන් කරලා තියෙන්නේ. මෙතනින් අපේ logo එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතනදී basic search එකක් වගේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි වචනයක් type කරලා අපිට category එකක් තෝරගන්න පුළුවන්. නැත්තම් මෙතනදී අපි categories වලින් drop down එකක් දාලා දිනවා. කැමති නම් category වලින් කැමති item එක තෝරන්න පුළුවන්. ඒ වගේම අපි ඊටත් වඩා basic search එකක් දාලා දිනවා මෙතනදී. මේක click කරාම අපි වෙනම යනවා advanced search කියන panel වෙනමම site එකකට. අපි මෙතනදී ඒ option එක දිහා ඒ කියන්නේ කැමති විදිහට sort කරලා කැමති items වලින්, කැමති brands වලින්, categories වලින්, colors වලින්, use status වලින් ඒක purchase කරන්න පුළුවන් advanced search එකේදී. ඊට පස්සේ website එක විශේෂයෙන්ම S2 යන්නේ වැඩිපුරම design ලොකුවට තියෙන design එකට. මෙතන අපි හදලා තිනවා cursor එක. මේකෙදි අපි හැම තප්පර 5කදී වගේ අපි ෆොටෝ එක වෙනස් වෙන්න තමයි දාලා තියෙන්නේ image එක. මෙතනදී අපිට ක්ලික් කරලත් image එක වෙනස් කරන්න පුළුවන්. නැත්නම් automatically තප්පර ගානකින් image එක වෙනස් වෙනවා. අපි ඒ විදිහට තමයි cursor එක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි අපේ categories වලට වෙන් කරලා තමයි තියෙන්නේ. අපේ page එකේ සාමාන්‍යයෙන් මේක items යන්නේ phones, laptops, computers items යන්නේ. එතකොට අපි මෙතන categories කරලා තියෙනවා laptops. සාමාන්‍යයෙන් මේක database එකෙම තමයි එන්නේ. laptops, computers, mobiles, camera, tab ඒ වගේ එක જાතියින් අපි categories කරලා තිනවා. ඒ categories වලින් අපි
view වෙන්න තියෙනවා විස්තර ටිකක්. හැම විස්තරෙම දාන්න බෑ. සිංගල් ප්‍රොඩක්ට් view එකෙන් තමයි විස්තර පෙන්වන්නේ. ඒක නිසා පොඩියට අපි මෙතන හදලා තියෙනවා box එකක් normal card එකක් වගේ. එතනදී අපේ image එක පොඩියට තමයි මෙතන image එක පෙන්වන්නේ. ඊට පස්සේ අපි එතනින් product එකේ නම, product එක brand new or used, brand new ද කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒකේ price එක stock එකේ තියනවද නැද්ද, ඊට පස්සේ ඒකේ කොච්චර items available ද, නැත්නම් කැමති නම් මෙතනින් buy now කරන්න පුළුවන්. buy now එක click කරාම අපි යන්නේ single product view එකකට. නැත්නම් අපිට cart එකට එකතු කරගන්න පුළුවන් මේක. මේ විදිහට අපි laptops 5-6ක් කැමති ගානක් දැම්මොත් පෙළටම එක reach වෙනවා. ඊට පස්සේ අපි කොහොමත් categories වශයෙන් තමයි දාලා තියෙන්නේ මේ ඔක්කොම මේ විදිහට design එක. එතකොට user කෙනෙක්ට සාමාන්‍යයෙන් අඳුරගන්න ලේසි. සාමාන්‍ය user කෙනෙක් බලන්නේ ලේසියෙන්ම product එකක් purchase කරගන්න online මාර්ගය හරහා ඉන්නේ. ඒක නිසා අපි categories වශයෙන් දැම්මම user කෙනෙක්ට ලේසි මේ හැමදේම. අපි අන්තිමට අපේ footer එක දාගෙන තියෙනවා. footer එක අපේ e-shop එක දාලා copyrights දාලා contact කරගන්න ඕන items දාලා තමයි අපේ footer එක හදලා තියෙන්නේ. අපි දැන් යන් code එක පැත්තට. අපි මේක හදාගෙන ඉන්නේ අපේ home page එකේ. සාමාන්‍ය back end එකක් back end එක කරනකොට තමයි අපිට අපේ connection එක ඕන වෙන්නේ. නැත්තම් ඕන වෙන්නේ. මෙතනදී අපි හදනවා අපේ design එක. මුලින්ම අපේ title එක දානවා e-shop කියලා. ඊට පස්සේ මම bootstrap css අපේ resource logo එක icon එක add කරගන්නවා. ඊට පස්සේ අපි header එක include කරනවා. මම මෙතනදී header එක වෙනම හදාගෙන තියෙන්නේ. මොකද අපි හදන හැම page එකකටම header එකේ code එක දාන්න ලේසි වෙනමම header එක හදාගෙන include කරන එක. මම පෙන්නන්නම් header එක. header එක මම මෙතනදී හදන් තියෙන්නේ මේ විදියට session start එකක් කොහොමද දාලා දිනවා header එකට. එතකොට අපිට user අඳුර ගන්න පුළුවන්. user අඳුරගෙන ඒ user ට අදාළ page එක තමයි view කරන්න header එකේදී. මෙතනදී session start එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි header එකේ sign in or register help contact එක වම් පැත්ත. ඊට පස්සේ sell කියන span එක. ඊට පස්සේ අපි දාගෙන තියෙන අපේ drop down එක my profile, my links ඒව click කරාම අපි අදාළ pages වලට යන්න. ඊට පස්සේ අපි contact admin දාලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී දාලා තියෙනවා අපේ header එකේ මේ විදිහට අපි design එක හදන් දිනවා අපේ header එකේ. මේ header මේ file එක අපිට ඕන හැටියට include කරන්න පුළුවන්. වැඩි code ප්‍රමාණයක් ලියන්න ඕන වෙන්නේ නැහැ එතකොට. ඊට පස්සේ අපි මෙතනදී අපේ search එක හදන් තියෙන මෙතනදී all categories වලින් අපි මෙතන database එකෙන් තමයි search කරන් තියෙන්නේ. ඊට පස්සේ අපි basic search, advanced search එක මෙහෙම තමයි අපේ carousel එක හදාගෙන තියෙන්නේ. තප්පර කිහිපයකින් වෙනත් image එකක් view වෙන්න. මේ විදියට code එක තමයි තියෙන්නේ. මේ තියෙන අපේ one product view ඒ කියන්නේ categories වලින් වෙන් කරාට පස්සේ එක product එකක් view වෙන විදිහ. small image එකක් titles විස්තර ඔක්කොම පොඩි විදියට පෙන්වන්න තමයි මේක හදලා තියෙන්නේ. අන්තිමටම අපි footer එක include කරන footer එකත් header එක වගේම තමයි අපිට කැමති විදියකට include කරන්න පුළුවන්. එතකොට ලේසි. මම footer එකක් පෙන්වන්නම්. footer එකත් අපි වෙනම file එකක් හදාගෙන අපේ copyrights අපි contact කරගන්න පුළුවන්. අපි contact කරගන්න පුළුවන් විදිය අපේ address ඔක්කොම දාලා එක ෆයිල් එකක් හදලා තියෙන. ඒතර අපිට මේ ෆයිල් එක
ඕන තැනකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒක ලේසි. ඉතින් මේ විදිහට තමයි අපේ හෝම් පේජ් එකේ ඩිසයින් එක වෙන්නේ. අපි මේකේ process එක ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා වෙමු. So thank you for watching.